සුබ දවසක් මැණික් යාළුවෝ සියලුම දෙනාට. ඉතින් අද මම ඔයාලට ගෙනාවා. ඔයාලා කියන්නේ අඳුරනවා. නමුත් මේවා මැණික්ම කියලා කට්ටියට කියන්නේ දන්නේ නැති කට්ටියට හිතා ගන්න බැරි ගල්. ඒ කියන්නේ මේවා තමයි ගෙවුඩ. හොඳ දුම් ගෙවුඩ ගලක්. මේවා හීට් කරපුවාම අනිවාර්යෙන් අංක 1 රොයල් බ්ලූ කලර් එකටම එන ගල් තමයි ඒවා. එතකොට ඔය හැමතැනම තියෙන ඒ කියන්නේ රතු පාට තියෙන කැට එව්වත් වටිනවා. ඒ කියන්නේ මේ ගානට් මේවා ඒ කියන්නේ බහුලව තියෙනවා. ඒ වුණාට ගානට් වලත් මිල සාමාන්‍යයෙන් මිල යන ගානට් තියෙනවා. ඊට පස්සේ ඔයාලට ස්ටාර් සපා එකක් පෙන්වනවා. ඉතින් මේ වගේ ගල් කියන්නේ සිල්කී ගතිය තියෙද්දි සමහරක් විට මේ වැඩිපුර තියෙද්දි අපි ඒක කපන්න ඕන ස්ටාර් සපා එකකට. මොකද හේතුව සිල්කී ගතිය ඒ කියන්නේ පිච්චෙන්නේ නැත්නම් ඒක ඒ කියන්නේ නූල වැඩ කරනවා නම් ඒක බලන්න ඕනේ ඉස්සෙල්ලා නූල වැඩ කරනවද කියලා. නූල වැඩ කරනවා නම් ඒකේ හරි වටිනාකම ගන්න නූලට තමයි කපන්න ඕනේ. එහෙම කියන්නේ අපි සාමාන්‍යයෙන් ගලක් අරගෙන අපි ලාභයක් ගන්න ඕන කෙනෙක් බලන්න. ඉතින් එතකොට ඒ විදිහට තමයි වැඩ කරන්න ඕනේ. එතකොට මේ මට එවලා තියෙන ගල් සෙට් එකක්. එහෙම ගල් දවසකට මගේ WhatsApp එකට එනවා ගල් කියන්නේ 50ක් 100ක් විතර කට්ටිය දානවා. ඉතින් මම ඔය හැම එකටම පුළුවන් හැම එකටම මම උත්තර දෙනවා. සමහරක් විට එකක් දෙකක් ඉතින් මගේ ඇරෙන්න පුළුවන්. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. වල ළඟ ගල් තියෙනවා නම් මට දාන්න ගල් අඳුරන්නේ නැතිව දාන්න. දැන් මේ ගල දාලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම වෙනස් ගලක්. නමුත් මේක අඳුරන්නේ නැති හින්දා මේ වුණාට මේ ගල අගස්ති. එතකොට මේක මැණික් ಜಾති අගස්ති වලත් එක එක පාට ගල් තියෙනවා. ඒතකොට කහ පාටට වෙන්න පුළුවන්, රතු පාටට වෙන්න පුළුවන්, සමහරක් විට නිල් පාට වෙනවා. එතකොට ඒ අගස්ති වල ලොකු මිලක් නැහැ. මේ වගේ හොඳ ක්ලියර් අගස්ති තිබුණොත් ඒව ගන්නවා ඔය අර ඇටමාල හදන්න එව්වට ගන්නවා. එතකොට ඒවට සාමාන්‍යයෙන් චූටි මිලක් තමයි නිකුත් වෙන්නේ. ඊට පස්සේ මට දැන් එක්කෙනෙක් දැම්මා, ඒ කියන්නේ දාලා තිබුණා මේ කොට්ටරයක්. එතකොට මේ වගේ අර කොට්ටර එකතු කරන කාලෙදී ඒ කියන්නේ බයර්ලා එනවා කොට්ටර එකතු කරන්න. එතකොට මේ වගේ ගල් තියාගෙන ඉතින් එහෙම සාමාන්‍යයෙන් මිලකට දෙන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ හැම ගලක්ම යම්කිසි වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ තිරිවාන ඔය සාමාන්‍ය ඔය චූටි ගල් ක්වාට්ස් වගේ වටින්නෙම නැති ගල් නෙමෙයි. නමුත් එහෙට එහා වෙනස් ගල් වලින් යම්කිසි වටිනාකමක් තියෙනවා. එතකොට මේත් මට එක්කෙනෙක් දැන් කියන්නේ මේක දැන් කහ පාට වුණාට දැන් සම යෙලෝ මේ සෆාය තියෙනවනේ. එතකොට දැන් මේ වගේ දේවලුත් මට දෙතරම් මේක වෙනස් ගලක්. නමුත් වෙනස් වුණාට කහ පාටනම තිබුණ මේවකට මැණික් වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ තියෙනවා එන අර ලක්ෂණ තියෙනවා, හැඩ තියෙනවා. ඉතින් ඒවා හරියට බලන්න ඕනේ. බලලා තමයි අපිට මැණිකක් කියලා තීරණය කරන්න වෙන්නේ. අනිත් එක අර මට ගල් එවනවා. ඒකට විලක්කියව එවනවා ෆොටෝ වලින් ගලක් සාමාන්‍යයෙන් අඳුරගන්න අමාරුයි. ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක දාලාම ඔයාලට කියන්නේ. එතකොට ඒ ගලේ අර තෙල් හරි වතුර හරි ගාලා එවනවා. එතකොට ඒ වතුර ගානවා කියන්නේ ගලේ ඇතුළ තත්ත්වයේ බලන්න තමයි වතුර ගාන්නේ. නැතුව මේ ගල අඳුර ගන්න බෑ. ඊට පස්සේ මේක විශේෂයෙන්ම මම මේ මට එවපු වීඩියෝ එකක් මේක මම ඔයාලට දැම්මේ මේ බලන්න. දැන් මේ ඩයමන්ඩ් ටෙස්ටර් එක ගහනවා. එතකොට ඒ වගේ වැඩ කරන්නේ 8යි 7යි මේකේ බලන්න මේකේ 7යි ඔය එක එක ගල් වලට ගහලා මට එවලා තියෙනවා මොනවද කියලා. එතකොට මේකේ මෙතනදී මේ අර 9ට ගිහිල්ලත් එතනින් උඩ යන්නේ නැත්නම් ඒත් සපාය නෙමෙයි. 9 කියන්නේ අපි බලන්නේ ඒක 8:00ට. 9 පැනලා තව එකක් යන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතකොට එහෙම ගියාම තමයි අපි ඒක සෆායා ඒ කියන්නේ එක තැනටම ගහන්නේ. අපි ඒකේ ගලේ තැන් දෙකකට තුනකට විතර ගහලා බලනවා. මොකද හැම තැනින්ම අර 9 පැනලා එකක් හෝ දෙකක් උඩට යන්නම ඕනේ. එතකොට තමයි හරියටම අපිට කන්ෆර්ම් වෙන්නේ සෆායා කියලා. ඊට පස්සේ මට මේ ඔය තව එවපු ගලක්. එතකොට දැන් මේ වගේ ගල් එවනවනේ. එතකොට මේක ඇත්තටම වෙනස් ගලක්. නමුත් මේ විදිහට හැඩේ එන්නේ පලිඟු වල. එතකොට පේන කළු පාට තැනකින් ඇවිල්ලා කළු ගතිය මේ රැඳිලා මේ ගල මේ විදිහට එන්නේ පලිඟු. එතකොට
ගොඩක් දුරට සෆායවල මේ හැඩයට මේ විදිහට එන්නේ නැහැ. එතකොට ගලේ බර අපි අඳුන ගන්න ඕන. ගලේ හැඩ අඳුන ගන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් ගලක් ගත්තාම අපි හරියටම හරි දේ අඳුන ගන්න ඕන. එතකොට මට තව ගල් දෙකක් එවලා තියෙනවා රෝස පාටයි කියලා. ඉතින් මෙහෙම ගල් එනවා. එතකොට මේවා ඇම්බතියස් වෙනවා. එතකොට ඒ වගේ ගල් එනවා. දැන් මෙන්න මේ ගල එවලා තියෙනවා. මේක මං කිව්වා එයාට ඒ කියන්නේ මෙයාට ස්පෙસિෆික් ඩෙවිටි එක චෙක් කරන්න කියලා. ඊට පස්සේ ඒකෙත් 3.5ක් ඇවිල්ලා තියෙනවා. එතකොට ටෙස්ටරෙත් හાર્ඩ්නස් ඩයමන්ඩ් ටෙස්ටරෙත් වදිනවා. ඊට පස්සේ මං කිව්වා ඉතින් එයාට රිපෝට් එකක් දාන්න කියලා. තාම මට පණිවිඩය එව්වේ නැහැ. සාමාන්‍යයෙන් සෆායා නම් වයිට් සෆායා නම් 3.6යි 2ට උඩින් තමයි යන්නේ. මේ කියන්නේ මේ ස්පෙસિෆික් ඩෙවිටි එක බලලා ඒකේ ගණන් හැදුවට පස්සේ ඒක යන්න ඕනේ 3.6යි 2කින් උඩ ගියොත් තමයි අපිට සෆායයි. ඒතරම දැන් ගොඩක් කට්ටිය මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ. මට ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ කියන්නේ මම ගොඩක් දුරට හැමෝටම පුළුවන් තරම් හැකි දේ එතකොට කියලා දෙනවා. මම ඔයාලට දැන් යෙලෝ සෆාය එකක් පෙන්නනවා. මේක යෙලෝ වුණාට මේක කට්ටයක්. ඒක ටෝච් එකට තමයි මේකේ එළිය වදින්නේ. ඉතින් ටෝච් එකට ගැහුවට පස්සේ ඇත්තටම මේකේ ඇතුලේ එළියක් පෙන්වනවා. නමුත් මේක ගොඩක් දුරට බලන්න ඕනේ ගන්න පුළුවන් ගලක්ද ගන්න බැරි ගලක්ද කියලා. ඉතින් මේ වගේ හැම ගල් වර්ගයක්ම මම ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ මම හැම දෙයක් ගැනම මගේ WhatsApp නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඕනම දෙයක් මාත් එක්ක සම්බන්ධ වෙලා කතා කරන්න මොනවද කියලා අහන්න. ඉතින් මගේ channel එක හොඳයි නම් ඔයාලා subscribe කරන්න, share කරන්න, අනිවාර්යෙන් like එකක් දාගෙන යන්න. ඕන වෙලාවක මගේ WhatsApp නම්බරේ තියෙනවා. ඔයාලට මොන හරි ප්‍රශ්නයක්, ගැටලුවක් හරි එහෙම තියෙනවා නම් මාව සම්බන්ධ කරගන්න. මට කෝල් එකක් දාලා අහන්න. මොකද මම හැම දෙයකටම පුළුවන් තරම් උත්තර දෙන්න බලනවා. සමහරක් විට වැඩ වැඩි වුණොත් එහෙම වොයිස් කට් එකක් හරි මම දානවා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් මට මොනවා හරි තියෙනවා නම් දාන්න, මාව සම්බන්ධ කරගන්න. එතකොට මේ ගලත් වෙලා තියෙනවා මට. එතකොට මේ වගේ මේකේ නම් මේ අර ඩැමේජ් වෙලා වගේ අලු පිපිලා නැති. ඉතින් සුබ දවසක්.